තොරතුරු නොනවත්වා ගලා එන ලෝකයක අපට ඇති සැබෑ අභියෝගය වන්නේ සිදු වූ දේ දැන ගැනීම පමණක් නොවේ. එය සිදු වූයේ ඇයිද? එය එලෙස සිදු වූයේ ඇයිද? එය පිටුපස සිටියේ කවුරුන්ද යන කාරණා මෙන්ම එය මෙහෙයවනු ලැබූ සැඟවුණ අවශ්‍යතා මොනවාද යන දැන ගැනීමත් බුද්ධිමත් පුරවැසියන් අභිමුව ඇති ප්‍රධානතම අභියෝගයක්. ලෝකයේ එක් කෙළවරක ගනු ලැබූ තීරණයක් හරහා තවත් කෙළවරක ජීවත් වන මිලියන ගණනාවක මිනිසුන්ගේ ජීවිත වෙනස් කළේ කෙසේදැයි නිරවුල්ව අවබෝධ කර ගැනීමට එකී දැනුම මඟ පෙන්වනු ඇති. ඒ මඟ සොයා ගැනීම සඳහා පහන් ටැබක් වන්නට සූදානම් නැනස ග්ලෝබල් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙය භූදේශපාලනය, තත්කාලීන සිදුවීම්, ලෝක ඉතිහාසය, චරිතාපදාන මෙන්ම සමාජයේ කුතුහලයට ලක්ව ඇති අභිරහස් වූත් විවාදාපන්න වූත් මාතෘකාවන් පිළිබඳ ගැඹුරින් විමසා බලන නාලිකාවක්. එසේ වුවත් අප ඉතිහාසයේ දෙස බලන්නේ හුදු කතන්දර කීමේ විලාශයෙන් නොවේ. ඉතිහාසය මේ ආකාරයෙන් හැඩගැස්වීමෙහිලා බලපෑ තීන්දුව තීරණ, බල අරගල, අභිලාෂයන් මෙන්ම පාවාදීම්, විප්ලව සහ යුද්ධ ලෝකයේ ගමන් මඟ වෙනස් කරන්නට දායක වූ ආකාරය ගැඹුරින් විමසා බැලීම අපගේ අරමුණයි. මතුපිටින් පෙනෙන කතාවට එහා ගොස් එය පිටුපස සැඟව ඇති සැබෑ බල අවශ්‍යතාව සහ එහි ප්‍රතිඵල නිරවුල්ව විග්‍රහ කර ගැනීමට අප සෑම විටම උත්සාහ කරනවා. භූදේශපාලනය සම්බන්ධයෙන් විචාරණ විට දේශපාලනික බලය, භූගෝලීය පිහිටීම, හමුදා උපාය මාර්ග, ස්වභාවික සම්පත්, රාජතාන්ත්‍රික සම්බන්ධතා සහ ජාතික අවශ්‍යතාවන් ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු කරන්නේ එනිසයි. ලෝක ඉතිහාසය විග්‍රහ කරගත යුත්තේද නූතන ලෝකය හැඩගැස්වීමෙහිලා ඒ හරහා සිදු වූ බලපෑම අනුව යන්න බවට අප විශ්වාස කරනවා. මේ හැරුණුකොට මෙම නාලිකාව ඔස්සේ ඔබට ලෝක ඉතිහාසය හැඩගැස්වීම කෙරේ සැලකිය යුතු බලපෑම් සිදු කළ බලවත් පුද්ගලයන් හමුවනු ඇති. දේශපාලන නායකයන්, විප්ලවකාරීන්, ඔත්තුකරුවන්, විද්‍යාඥයන්, අපරාධකරුවන් පමණක් නොව මානව ඉතිහාසය වෙනස් කරලීමට දායක වූ දාර්ශනිකයන් මෙන්ම ත්‍රස්තවාදීන් පවා ඔබට මුණ ගැසෙන්නට නියමිතයි. ඊට අමතරව අභිරහස්, කුමන්ත්‍රණ න්‍යාය සහ විවාදාපන්න ඓතිහාසික සිදුවීම් පිළිබඳවද විමසා බලන්නට අප සූදානම්. එහෙත් ඒ කිසිවක් අන්ධ ලෙස විශ්වාස කිරීමට හෝ සාක්ෂි නොමැතිව ඒවා ප්‍රතික්ෂේප කිරීමට හෝ නොවේ. සන්දර්භය, තර්කණය, සාක්ෂි සහ විචාරාත්මක ක්‍රමවේද මත පදනම්ව ඒවා විමර්ශනය කිරීමට අප සෑම විටම කටයුතු කරනවා. අපගේ මෙහෙවර පුවත් ශීර්ෂයන්ට ඔබ්බෙන් වූ යථා ලෝකය ඔබට අවබෝධ කර ගැනීම සඳහා අත්වැලක් වීමයි. මන්ද අද අප ඉදිරියේ පෙනෙන ලෝකය එක දවසකින් නිර්මාණය වූ දෙයක් නොවීම නිසයි. එය සියවස් ගණනාවක් පුරා බලය, අභිලාෂ, ගැටුම්, සාකච්ඡා, නවෝත්පාදන, මතවාද සහ රාජතාන්ත්‍රික තීරණ හරහා ගොඩ නැගුණ ප්‍රපංචයක්. වර්තමානය අවබෝධ කර ගැනීමට නම් අතීතය කියවිය යුතුවක් මෙන්ම අනාගතය තේරුම් ගැනීමට නම් වර්තමානය ප්‍රශ්න කිරීමද ඒ ආකාරයෙන්ම අනිවාර්යයි. එබැවින් පුවත් සිරස්තරවලට එපිටින් වූ යථාලෝකය අවබෝධ කර ගැනීම සඳහා නැනස ග්ලෝබල් නාලිකාව හා එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් යුතුව මා ඔබට ආරාධනා කරනවා. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත්වීම සඳහා නැනස ග්ලෝබල් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කොට බෙල් අයිකනය ක්ලික් කර තබන්නටත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.